සුබ දවසක්. උනාද අපි පැස්ටා එකක් හදන්න යනවා. ඒක මේ අපේ ඉඩමේ තියෙන එළවලුවකින් අපි හදන්නේ. කාවුලෝ ටොස්කානා කියන ජාතියෙන්. ඉතින් මම අපි එකට තෙල් දැම්මා. ඊට පස්සේ ලුණු සුදු ලුණු ටිකක් කපලා දානවා. මේ එළවලුවෙන් මේ පැස්ටා වගේම බත් හරි රසයි. බත් එකක්. හැබැයි පොඩ්ඩක් අර සල්සිච්චා කියන්නේ මෙහෙ. එතකොට ඒ කියන්නේ සොසේජස් මොනවා හරි දාන්න ඕනේ. එතකොට තමයි රස එන්නේ. සුදු ලුණුයි දාලා අපි දැන් මේක පොඩ්ඩක් බෙද ගන්නවා. මේ තමයි කපාගත්තු කොළ. හීන් වෙන මං කපලා මං ෆ්‍රීසර් කරලා තිබ්බා. මොකද ඒක නරක වෙන නිසා. ඒ කොළේ හීන් වෙන කැපුවා. ඊට පස්සේ මේ මස් මේක බේකන් මික්ස්චර් එකක්. එයින් ටිකක් දානවා. පංචෙත්තා කියලා මෙහෙ කියන්නේ. ඉතින් ඒකටම මස් ටිකක් දාලා පොඩ්ඩක් මැලවෙන්න හරිනවා. අපි මේ කරි පොඩ්ඩක් දැම්මා. කචෝට්ටක් ඒ හැඳි කාලටත් අඩුවෙන් දැම්මේ. ගම්මිරිස් චූට්ටක් තුන පහ චූට්ටක් දැම්මා. කාලක් විතර අපි ගෙදර හදපු මිරිස් ගෙදර මේ ඒ කියන්නේ ඉඩමේ ඉඳපු මිරිස් ඒවා අමු මිරිස් ඒක මේ අමු මිරිස් ඒක අපි ඔයිල් එකේ දාලා කල් තියාගෙන තියෙනවා. ඒක එතකොට ඕන එකකට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මේ අපේ රතු මිරිස් මේ රතු මිරිස් ඒකත් අපි ගෙදර හදාගත්තු එකක් ඔයිල් එකේ දාලා එනු චූට්ටක් දානවා. මේක එක්කෙනෙක් කන ප්‍රමාණය. ඒ වගේම ලුණු චුට්ටක්. මොකද බේකන් වලත් ලුණු තියෙනවානේ. ඒ නිසා වැඩි ලුණු දාන්න ඈ. මේක බේකන් දැම්මම තමයි රස හුඟක්. කුරුඳු චුට්ටකුත් දැම්මා. කුරුඳු කුඩු. අපි ළඟ තිබුණ නිසා බේකන් දැම්මට ලංකාවේ නම් චිකන් මින්ස් චිකන් තියෙන්නේ. අඹරපු චිකන්. ඒක දාන්නත් පුළුවන්. දැන් අපි මේ අර කපාගත්තු එළවලු ඒ අර ටොස්කානා කියන එක ඒ කොළ දැම්මා. හැබැයි ඒ වෙනුවට වෙන ඕන කොළ වර්ගයක් ලංකාවෙන් තියෙන දේවල් පාවිච්චි කරන්න පුළුවන් ලංකාවේ ඉන්න කෙනෙකුට නම්. කාංකුම් පාවිච්චි කරන්න පුළුවන්. මුකුණු යන්න ඒ වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි මේක ඔක්කොම මික්ස් කර ගන්නවා. අපි කරි එක හදලා ඉවරයි. දැන් වතුරගෙන එනවා. අපි දැන් දානවා ලුණු දැම්මා. දැන් පැස්ටා දාන්නේ අපි ග්‍රෑම් 100යි. මොකද මේක කෙනෙක් කන ප්‍රමාණයනේ. මොකද මං කන්නේ නැහැ. හස්බන්ඩ් විතරයි කන්නේ. ඒ නිසා පැස්ටා තුනට කඩලා දැම්මේ අපි. පාස්තා ටික පෙරලා ගත්තා. මේකට මික්ස් කර ගන්නවා. අපි පැස්ටා එක හදලා ඉවරයි. නැවත වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔබ සැමට සුබම සුබ දවසක්.